හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකන් ටේස්ට් අපේ. ඔන්න මම අද ගෙනාවේ ඔයාලට ක්‍රීමි පාස්තා එකක් හදන්නේ කොහොමද කියලා. චීස් නැතුව. මේක මගේ ෆස්ට් වීඩියෝ එක YouTube එකේ මම දානවා. ඔන්න ඉතින් ඔයාලා බලන්න. ඉස්සලාම කියන්නේ මම ග්‍රෑම් 800ක් චිකන් ගත්තා බ්‍රෙස්ට් එකෙන්. එකට බටර් පොඩ්ඩක් මම හැලේට පෙදලා රාලි රත්තරන් පස්සේ බටර් පොඩ්ඩක් දාලා මම මේ වගේ චිකන් කියුබ්ස් වගේ කපලා ඒ ටික මම දැම්මා. ඊට පස්සේ මම ලුණු විතරයි මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා ඇති දැන් මම ලුණු ටිකක් දැම්මා. ඊට පස්සේ මම වෙන තව එහා පැත්තේ ලිපේ වෙනම මම තිබ්බ වෙනම බාස්කට් එකක්. ඒකට මම එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් දැම්මා. ඒ දාලා වතුර එකට මම තිබ්බා රත් වෙන්න. මොකද මම දැන් පාස් එකට මේ පැත්තේ ලිපේ ඒක රෙඩි කරන නිසා. ඒතර බලුවා පොඩ්ඩක් චිකන් එකේ දැන් වතුර ගතිය එළියට එනවා. මොකද මම වතුර දැම්මේ නැහැ පොඩ්ඩක්වත්. ඒ චිකන් එකේ තියෙන වතුර එළියට එනවා. ඒක පොඩ්ඩ එළියට ඇවිල්ලා වතුර බාන්න ඕන ටිකින් ටික මම පෙන්නන්න. වතුර ගොඩ එනවා. මොකද චිකන් එකේ තියෙනවා අපි ඒ ටික ඇබ්සෝබ් කරගෙන ඒ ලුණු රහයි දැන් මේ චිකන් එකෙන් එන වතුර ඒ කියන්නේ ස්ටොක් එක වගේ එනවනේ. අපි කියන්නේ චිකන් ස්ටොක් එක කියලා. ඒ චිකන් ස්ටොක් එකට අපි දානවා මේ වෙලාවේදී මේ වෙලාවට ටිකක් දුමාවා. අනේ ඉතින් මේ වෙලාවේදී අපි දානවා බටන් මෂ්රූම්ස් කපලා. මම මේකට ගත්තා ග්‍රෑම් 350ක බටන් මෂ්රූම් ටිකක් ලොකු එකෙන් ගත්තේ මම පුතාට දෙන්න ඕනේ හින්දා. ඉතින් මේ වෙලාවේදී මම මේ මෂ්රූම් ටිකක් දාලා පොඩ්ඩක් හැඳි ගෑවට පස්සේ බලන්න ඒක පොඩ්ඩක් කවලම් කරාම ඔයාලට පේනවා ඉතින් තවත් වතුර ගතිය වැඩි වුණා. මොකද මේ මෂ්රූම් එකේ තියෙන වතුරත් එළියට ආවා. ඉතින් ඒත් මම ඔයාලට පේනවා ලා කහපාට මම අරන් පෙන්නන්නේ. ඒක තමයි චිකන් ස්ටොක් එක. මොකද චිකන් ස්ටොක් එක ආවා වතුරත් එක්ක. ඊට පස්සේ දැන් මම අනිත් පැත්ත බලනකොට පාස්තා එකේ වතුර එකක් ගන්න ඕන. දැන් ඊට පස්සේ මම මැකරෝනි එක තමයි ගත්තේ. අන්න මැකරෝනි මම දැම්මා. ඒ ටික දාලා මම එක කවර් කරනවා. හැබැයි ලුණු පොඩ්ඩකුත් දානවා. ගොඩක් නෙමෙයි පොඩ්ඩයි දාන්නේ. දාලා ඉතින් මම ඒක අයින් කරා. දැන් මේ වෙලාවේදී මම ගන්නවා තික් ක්‍රීම් එක. තික් ක්‍රීම් එක අරගෙන අනිත් පැත්තේ ලිපේ තියෙන මේ චිකන් එකයි චිකනුයි බටන් මෂ්රූම් එකයි රත් වුණාට පස්සේ ඒකට මම මේ තික් ක්‍රීම් එක දානවා ටිකක් වැඩිපුර. මොකද මේක මගේ බබා කරන නිසා මම යාට දාන්නේ නැහැ චීස්. මොකද චීස් රාට දැන් මම ටිකක් බර වැඩි ගතියක් තියෙන නිසා මේ වෙලාවේදී මම යූස් කරනවා මික්ස් හර්බල් පොඩ්ඩක් පින්ච් දෙකක් කියන්නේ පොඩ්ඩක් චූටි දෙකක් ඒ වගේම ඔරිගානෝ මම ඔරිගානෝත් මේ වෙලාවෙත් දානවා. ඉතින් ඒ වෙලාවේදී ඔරිගානෝ චුට්ටක් වැඩිපුර දානවා සුවඳයි ඒ එන ෆ්ලේවර් එකයි හරිම රස නිසා. අනිතින් ඊට පස්සේ ඒකත් මම හීට් වෙන්න දැන් ඔන්න රත් වෙන්න තියලා දැන් හොඳට බුබුලු දාගෙන එනවා. හැබැයි ඒ වෙලාවේදී මගේ පාස්තා එක විනාඩි 9කට පස්සේ රෙඩි වෙනවා. ඉතින් මට අකල වතුර අයින් කරගෙන ඔන්න ඒක ගෙනල්ලා එකට දානවා. මොකද පාස්තා එකේ තිබ්බේ හරියට විනාඩි 9ක් කුක් වෙන්න දෙන්න. ඒක ඉතින් මම හරියට 9 ගත්තා. මොකද මෙතන දැන් මේ තියෙන තික් ක්‍රීම් එකයි ඔක්කොමත් එක්ක චිකන් එකයි බටන් මෂ්රූම් එකයි ඒ ටිකත් එක්ක මේක චුට්ටක් වෙලා මම අල්ලන්න තියෙනවා. වැඩි වෙලාවක් නෙමෙයි විනාඩි 2-3ක් වගේ මම තියෙනවා. එතකොට මේ ටක් ගාලා වැඩි වෙනවා. ඔන්න දැන් මේ වෙලාවේදී මම ටක් ගාලා බහලා ගන්නවා. මොකද බාන්න ඔක්කොම ට්‍රයි වෙලා තියෙන්නේ. ඔන්න දැන් මම එක මගේ ප්ලේට් එකට දානවා. මේ වෙලාවේදී ඕන්නම් ඔයාලට ඕනෙම නම් මේ වෙලාවේදී බබෙක්ට මේක හොඳම මීල් එකක් වුණාට දැන් සමහරක් අය ස්පයිසස් කනවා ඉන්නවනේ. එයාලට පුළුවන් මේක හැලියෙන් අර ඒ කියන්නේ අපේ ලිපෙන් අරගෙන මේක ටක් ගාලා බාලා ඕනම් මේකටම දාන්න පුළුවන් කෑලි මිරිස්. එහෙනම් මම ආයෙ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.